අද මාතෘකාව කරගත්තේ ජීවිතේ අපි ඉපදි මැරෙනවා මෙරි උපදිනවා අන්න ඒ අදහස උඩ ගත්තම අපි හැමෝම මෙරි ඉපදෙනවා ඉපදි මැරෙනවා නමුත් අපි මේ ජීවිතය මරණයෙන් කෙලවර කරලා නැහැ. හොඳට මතක තබා ගන්න ඕන. බුද්ධ දර්ශනයට අනුව අපි අමරණීය සත්ත්ව කොට්ටාශයක්. ඒකට හේතුව තමයි අපි මේ ආත්මේ ඉපදිලා මැරෙනවා මැරිලා නැවතත් කොහේ හෝ ආත්මයක උපදිනවා. සත්ව ආත්මයක වෙන්න පුළුවන්, මනුෂ්‍ය ආත්මයක වෙන්න පුළුවන්, දිව්‍ය තලයක වෙන්න පුළුවන්, බ්‍රහ්ම තලයක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිරේගාමී නිරේ සත්වයක වෙන්න පුළුවන්. සතර අපායේ උපත්ය ලබන්න පුළුවන්. එහෙමනම් අපි මේ කරන්නේ මෙරි ඉපදී ගත කරන ජීවිතයක් කියන එක පළමු කොටගෙන අවබෝධ කර ගත යුතුයි. බුද්ධ දර්ශනය අනුගමනය කරන ඕනෑම අයෙකු. හරි ලස්සනයි. බලන්න අමරණීය જાතියක්. දැන් අපි අමරණීය අත්වෙන බලාපොරොත්තු වෙන අද මනුස්ස ආත්මයක් ලැබුම් මේ මනුස්ස ජීවිතේ ගොඩක් කට්ටිය ජීවිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අමරණීයත්වයකින් ඉන්නවා කියලානේ. ඒ සමහරු මැරෙන්නේ නැහැ වගේ තමයි ජීවත් වන්නේ. හැබැයි මැරෙනවා. తాවකාලික මරණයක්. මෙරි උපදිනවා ඉපදි මැරෙනවා. මනුෂ්‍ය ආත්මේ හෝ වෙනම ආත්මයක. දැන් අපි දැනගන්නට ඕන මේ ලෝකේ කොහේ කොතනක සත්වෙක් වෙලා ඉපදුනොත් අනිවාර්යයෙන්ම අමරණීයයි. දැන් අමරණීයයි කිව්වට පස්සේ තර්කයක් ගොඩනගනවා එහෙම බෑනේ ඉතින් මැරෙනවානේ. ඔව් මැරුණාට මොකද නැවත උපදිනවනම් ඔබගේ මේ කාය අත්හැරලා මරණින් මතු යම් තැනක ඒ පිරිසිඳ ගැනීම සිද්ධ කර ගන්නවා නම් ඔබ මැරිලාද නැහැ. ඔබ මේ తాවකාලික ශරීරේ මරලා තවත් තැනක හිත පිටවා ගන්නෝ උපත්ය ලබනවා. ප්‍රේතාත්මක වෙන්න පුළුවන් නේද? එතකොට අපි උදාහරණයකට එක කාරණයක් මත මේ කතාව ඉස්සරහට ගමු. ඒ කියන්නේ අමරණීය අපි නූපදින තත්වයකට පත්වන්න. මරණයෙන් කෙලවර කරන්න. මරණය දැන් අපි කෙලවර කරන්නේ තවත් ජීවිතාත්මයකින්නේ. මරණය තවත් ජීවිතයකින් කෙලවර කරන්නේ නැතුව මරණයම කෙලවර කරලා නොමැරි. ඒ කියන්නේ ආයි මැරෙන්න වැඩ සලස්ස ගන්න නැතුව නිවන් මඟ සාක්ෂාත් කරගන්න තමයි අපිට මේ බුද්ධ දර්ශනේ තියෙන්නේ. එතකොට මේ බුද්ධ දර්ශනේ පරම සත්‍ය නිර්වාණය අවබෝධ කර ගැනීම. ඒ කියන්නේ මේ ජීවිතය සංසාරගත ජීවිතය ඊටා මන අවබෝධයකින් යුක්තව වටහාගෙන මේ මරණය දක්වා මරණින් මතු නැවත මරණයක් සිදු කරගන්නට නොව මේ ආත්මේ අපි සකස් කරගන්නට ඕනේ. දැන් තේරෙනවද?
එහෙනම් මේ ලෝකයේ උපදින සියලුම සත්වයන් අපිට පුළුවන් කියන්න අමරණීයයි කියලා. තේරුණාද? එහෙනම් අපි බලමු දැන් අමරණීයත්වය කියලා ගත්තම මේ අපිට තව පොඩ්ඩක් ලේසි කරගන්න පාටම අමරණීයයි කිව්වම පස්සේ අපි කවුරුත් හිතනවනේ මේ එහෙම වෙන්න බෑනේ අපි කවුරු මැරෙනවනේ කියලා. අපි උදාහරණයක් ගමුකෝ. අපි මෙහෙම බුදු රජාණන් වහන්සේ කල්ප ලක්ෂ කාලාන්තරයක් පෙරුම්දම් පිරුවයි කියනවා බුද්ධත්වය අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේ පරම විමුක්තිය සොයලා මිනිසුන්ට දේශනා කරන්න මේ සසර ගමන කෙලවර කරන්න. ඒ කියන්නේ මේ අමරණීය ජීවිතය කෙලවර කරන්න කල්ප ලක්ෂ කාලාන්තරය පෙරම්දම් පුරලා බුද්ධත්වය අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තු දහම ලෝකයාගේ ලෝක සත්වයාගේ අනුකම්පා පිණිස දේශනා කරපු ධර්මයක් තමයි අපේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. දැන් අපි ගත්තොත් දැන් කල්ප ලක්ෂ කාලාන්තරයක් කියවම අපිට ගාණක් කියන්න පුළුවන් ඉලක්කමෙන් ලියන්න පුළුවන් සංඛ්‍යාවක් නෙවෙයිනේ. ඒ නිසා දැන් අපි කොයි කවුරුත් තේරුම් ගන්නට ඕන මේ ජීවිතේ අපි අමරණීය જાතියක්. එහෙමනම් අපි මීටත් වඩා හොඳින් මේ ධර්මය සරණ යන්නට ඕනේ. අමරණීය જાතියක්නේ. ඒකට අමරණීය જાතියක් වුණාම නොමැරි ජීවත් වෙන જાතියක්නේ. එතකොට මේ නොමැරි ජීවත් වෙන જાතිය හැටියට මේ සත්ව කොටස මනුෂ්‍යාත්මයක් ලබන්න ඉතා දුර්ලභයි කියලා කියනෝනේ. අන්නේ දුර්ලභ මනුෂ්‍යාත්මේ තමයි මේක එක්තරා විදිහකට හැඩගස්ස ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ සුගතිගාමී ජීවිතයක්ද දුගතිගාමී ජීවිතයක්ද ඉස්සරහට පවත්වගෙන යන්න අපි පුරුදු වෙන්න ඕන කියන එක අපිම තේරුම් ගන්නට ඕන. ඒ නිසා දැන් මේ නොමැරි ජීවත් වෙන නිසා අපි හැමදෙස්සම කල්පනා කරන්නට ඕන බුද්ධ දර්ශනය අනුගමනය කරන්න. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ සරණ කොටගෙන යනකොට අපිට ප්‍රතිපත්තියක් හැටියට සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කර ගන්නට පුළුවන් නේ. අන් අයගේ යහපත උදෙසා වැඩ කරන්න පුළුවන්. පාඨ ભેදයකින් තොරව සියලු මිනිස්සු වෙනුවෙන් සහජීවනයෙන් කටයුතු කරන්න මාර්ග සොයන්න පුළුවන්. තමන්ගේ සීමාවේ ඉන්න සියලු මිනිස්සුත් එක්ක සමගින් සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන්. උදව් උපකාර කරගෙන එහෙම මාර්ගයක්නේ අපි අවබෝධ කරගන්නට ඕන. ඒ නිසා පළමු මාර්තුකාව අමරණීයත්වය පිළිබඳ පළමු මාර්තුකාව නිසා කෙටියෙන් මේ කොටසක් පළවෙනි කොටස හැටියට වෙර කරනවා. මේ අලුත් ප්‍රවේශයක් අරගෙන මේ බුදුදහමට සම්බන්ධ වෙන්න හොඳ මාර්තුකාවක් හැටියට YouTube එකේ ප්‍රකාශ කරලා ඔබට අහන්න දැනගන්න සලස්වනවා. අන්න ඒ නිසා අපි අමරණීයයිනේ. මේ අමරණීය නිසා මනුස්සාත්මෙදී අමරණීය ජීවිතේ අමරණීයත්වයේ තියෙන ජීවිතයක ඒ අමරණීයත්වයේ ඉතා හොඳින් සාක්ෂාත් කරගෙන යහපැවැත්මෙන් යුතුව තිරිසන්නාත්මවල උපදින්න නැතුව නිරේගාමී වෙන්නේ නැතුව සුගතිගාමී තත්වයකටපත් වෙන්න මාර්ගයක් තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා අපි හැමෝම ඉස්සෙල්ලා මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ සරණ යන්නට පළමු කොටම අපි ඉල්ලා සිටිනවා. ඕගොල්ලෝ නිවැරදිව ඕනෑම තැනක ගිහිල්ලා පළවෙනි කාරණාව තමයි බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ සරණ යන්න. ඒ යන ඔබට දෙවෙනි මාර්ගාව ඔස්සේ අපි විස්තරයක් කරන්න බලාපොරොත්තු ඇතිව අදට අපි සමුගන්න ඔබ සමට
තෙරුවන් සරණයි.